ලෝකයේ දැනට ඩෙංගු එන්නත් වර්ග දෙකක් පාවිච්චි කරනවා. පළවෙනි ඩෙංගු එන්නත තමයි ප්‍රංශයේ නිෂ්පාදනය කරපු ඩෙන්ග් වැක්සියා කියන එන්නත. දෙවනි එන්නත තමයි ජපානයේ නිෂ්පාදනය කරපු කොඩෙන්ගා කියන එන්නත. ලංකාවේ මේ දවස්වල ඩෙංගු විශාල වශයෙන් පැතිරලා යන නිසා අපේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තීරණය කළා තියෙනවා ජපානයේ නිෂ්පාදිත මේ කොඩෙන්ගා කියන එන්නත ලංකාවට ගෙන්නවන්න. මේ එන්නත ලංකාවට ගේනවද? ගේනව නම් කොච්චර එන්නත් ප්‍රමාණයක් ගේනවද? කාටද විදින්නේ වගේ දේවල් තීරණය කරන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විශේෂඥ කමිටුවක් පත් කරලා තියෙනවා. මෙන්න මේ කමිටුව විසින් තමයි මේ එන්නත ලංකාවට ගේනවද නැද්ද කියලා අවසාන තීරණය දෙන්නේ. බොහෝ විට ජපානයේ නිෂ්පාදනය කරපු මේ කොඩෙන්ගා කියන එන්නත ලංකාවට ගෙනේවි. අපි අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ ජපානයේ නිෂ්පාදනය කරපු මේ කොඩෙන්ගා කියන එන්නත ගැන කරුණු 8ක්. ඩෙංගු වල ප්‍රධාන වෛරස් වර්ග 4ක් තියෙනවා. DENV1, DENV2, DENV3 සහ DENV4 කියලා. ඔබට ජීවිතයේ එකපාරක් හරි ඩෙංගු හැදිලා තියෙනවා නම් මෙන්න මේ වර්ග 4න් එකක් තමයි ඔබට අනිවාර්යයෙන්ම හැදිලා තියෙන්නේ. හැබැයි එකපාරක් ඩෙංගු හැදුණා කියලා තව පාරක් ඩෙංගු හැදෙන්නේ නැතුව ඉන්නේ නැහැ. එකපාරක් ඩෙංගු හැදුනේ මේ DENV1 කියන වෛරස් එකකින් වෙන්න පුළුවන්. ඔබට තව පාරක් ඉතුරු වර්ග 3න් එකකින් ඩෙංගු හැදෙන්න පුළුවන්. කොඩෙන්ගා කියන ජපානයේ නිෂ්පාදනය කරපු මේ එන්නතේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ වෛරස් වර්ග 4න් මොන වෛරසයෙන් අපිට ඩෙංගු හැදුනත් මේ වෛරස් 4ටම එරෙහිව හොඳින් ක්‍රියා කරන්න මේ ඩෙංගු එන්නතට පුළුවන්. ඒක නිසා මේ එන්නත විදින අයට මේ වෛරස් වර්ග 4න් මොන වෛරස් එකකින්වත් ඩෙංගු රෝගය හැදෙන්නේ නැතුව බේරිලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. කොඩෙන්ගා කියන එන්නත නිෂ්පාදනය කරන්නේ ජපානයේ ටකේඩා කියන ඖෂධ සමාගම විසින්. මේ එන්නතේ නම තමයි කොඩෙන්ගා. මේ එන්නතේ විද්‍යාත්මක නාමය තමයි TAK.0.3. මේ එන්නත අයිති වෙන්නේ live attenuated vaccine කියන එන්නත් වර්ග ගණයට. ඒ කියන්නේ මෙන්න මේ වෛරස් වර්ග 4ෙන්ම බාගෙට මරපු වෛරස් අපේ ඇඟට ඇතුල් කරනවා. හැබැයි මේ වෛරස් බාගෙට මරපු නිසා අපිට ඩෙංගු රෝගය හැදෙන්නේ නැහැ. ඒ වුණාට අපේ ප්‍රතිශක්ති පද්ධතිය අඳුන ගන්නවා ඩෙංගු වෛරස් එක අපිට ආසාදනය වෙලා කියලා. ඒක නිසා අපේ ප්‍රතිශක්ති පද්ධතිය විසින් මෙන්න මේ වෛරස් 4ටම එරෙහිව විශාල හමුදාවක් හදනවා. අපි මෙන්න මේ හමුදාවට කියනවා ප්‍රතිදේහ කියලා. අපි දැන් හිතමු මේ එන්නත විදපු පුද්ගලයෙක් ඉන්නවා. එතකොට ඒ පුද්ගලයාගේ ඇඟේ මෙන්න මේ එන්නත් 4ටම එරෙහිව ප්‍රතිදේහ වලින් හමුදාවක් හදලා තියෙන්නේ. ඊළඟට වසර 2කට විතර පස්සේ මේ පුද්ගලයාට ඩෙංගු මදුරුවෙක් විදිනවා. ඊළඟට ඩෙංගු වෛරස් 4න් මේ මදුරුවා සතුව තිබුණු වෛරස් එක ඒ පුද්ගලයාට ඇතුල් වෙනවා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මේ පුද්ගලයාගේ ඇඟේ ඒ වෛරස් එක හදන්න ලොකු හමුදාවක් හදලා තියෙන්නේ. ඒක නිසා වෛරස් එක ඇතුල් වෙනකොටම හමුදාව විසින් වෛරස් එකට ගහලා විනාශ කරලා දානවා. මෙන්න මේ විදිහට තමයි ඩෙංගු තියෙන මදුරුවෙක් විද්දත් එන්නත් කරපු පුද්ගලයෙක් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වෙන්නේ. ඊළඟ එක තමයි මේ එන්නත වාර කීයක් දෙන්න ඕනද? ඔබට කොරෝනා එන්නතත් එක්ක මේ ගැන ලොකු අත්දැකීමක් ඇති. ඔබට මතක ඇති කොරෝනා එන්නත එක පුද්ගලයෙක්ට 3 පාරක් විද්දා. හැබැයි මේ කොඩෙන්ගා කියන ඩෙංගු එන්නතේ නිර්දේශිත මාත්‍රාව වෙන්නේ මුලින් එන්නත එක පාරක් විදලා මාස 3කට පස්සේ තව එක පාරක් විදින එක විතරයි. ඒ කියන්නේ මේ කොඩෙන්ගා එන්නත සම්පූර්ණ වෙන්න නම් දෙපාරක් විදින්න වෙනවා. ඊළඟ එක තමයි මේ කොඩෙන්ගා කියන එන්නත දැනටත් ලෝකයේ බොහෝ රටවල පාවිච්චි කරනවා. බ්‍රසීලය, ආජන්ටිනාව, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව, බංගලාදේශය, ඉන්දියාව වගේ ගොඩක් රටවල මේ එන්නත දැනටත් පාවිච්චි කරනවා. ඒ රටවල් වල පාවිච්චියෙන් සහ රිසර්ච් වලින් ලැබුණු ප්‍රතිඵල අනුව ඔවුන් කියනවා මේ කොඩෙන්ගා කියන එන්නත නිසා ඩෙංගු වලින් රෝග ලක්ෂණ සෑදීමේ සම්භාවිතාවය 80%කින් අඩු කරගන්න පුළුවන් කියලා. අනිත් එක තමයි මේ එන්නත නිසා රෝහල්ගත වීම 90%කින් අඩු කරගන්න පුළුවන් කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව නම් මේ එන්නත විදින්න කියලා තියෙන්නේ අවුරුදු 6 සිට අවුරුදු 16 දක්වා දරුවන්ට සහ ඩෙංගු අවදානම අතිශයින් වැඩි ප්‍රදේශවල ජනතාවට.
හැබැයි ඉන්දියාවෙන් අවුරුදු 4 සිට අවුරුදු 60 දක්වා පුද්ගලයන්ට මේ එන්නත නිර්දේශ කරලා තියෙනවා. ලංකාවේදී මොන අවුරුදු වල අයට මොන ප්‍රදේශවල අයට විදිහද කියලා අපිට තාම කියන්න හැකියාව නැහැ. ඒක තීරණය කරන්නේ මම කලින් සඳහන් කරපු විශේෂඥ කමිටුවේ. ඊළඟ කාරණාව තමයි අතිශයම වැදගත් කාරණාව වෙන්නේ. මේ එන්නත ලංකාවට ගෙන ආවත් මදුරුව බෝවන ස්ථාන විනාශ කරන එක අපිට දිගටම කරගෙන යන්න වෙනවා. මොකද ජපානයේ නිෂ්පාදනය කරපු මේ කොඩෙන්ගා කියන එන්නතෙන් උනත් ඩෙංගු රෝගයට එරෙහිව 100% ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. මම ඔබට කලින් කිව්වා ඩෙංගු වෛරස් 4ටම එරෙහිව ක්‍රියා කරනවා කියලා. හැබැයි 4ටම එරෙහිව ක්‍රියා කරාට 100 දෙනෙක්ට ඩෙංගු මදුරුවා විද්දොත් සමහර විට 2-3 දෙනෙක්ට මේ එන්නත වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ මේ එන්නත උනත් 100%ක් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මදුරුව බෝවන ස්ථාන විනාශ කරන එක ඔබට දිගටම කරගෙන යන්න වෙනවා. අනිත් එක තමයි මේ එන්නත ඩෙංගු රෝගයට එරෙහිව 100% ප්‍රතිඵලයක් දුන්නත් මදුරුව නිසා චිකන්ගුන්යා සහ සිකා වගේ වෙනත් රෝග ඇතිවීමේ අවදානම තියෙනවා. තවත් දෙයක් තමයි මේ එන්නත ලංකාවට ගෙන ආවත් බොහෝ විට ලංකාවේ ඉන්න සියලු දෙනාට මේ එන්නත විඳින්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා එන්නත විඳින්නේ නැති අය කොහොමත්ම වෙනද වගේ මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න වෙනවා. ලංකාවට ඉදිරියේදී ගෙනේවි කියලා හිතෙන ජපානයේ නිෂ්පාදනය කරපු කොඩෙන්ගා එන්නත ගැන තමයි අපි අද කතා කරේ. මේ එන්නත ගැන ඔබ දැනගන්න ඕන සියලුම කාරණා වගේ අපි මේ වීඩියෝ එකේදී කතා කරා. ඒක නිසා අපි මේ වීඩියෝ එකත් මෙතනින් නවත්තනවා. අලුත් දවසක අලුත් බෙහෙත් කතාවක් එක්ක නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්.